අපගේ දිනපතා පෝෂණය. අද දින අපගේ දිනපතා පෝෂණය මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම. ශුද්ධ බයිබලයේ මතෙව් සුභාරංචි 1 වන පරිච්ඡේදයේ 18 වන පදයේ සිට 25 වන පදය දක්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මාරියාතුමි ජෝසෙප් හා විවාහ කිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්නට පෙර ශුද්ධාත්මයන්න් අනුහසින් ගැප්ගෙන සිටින බව දැන ගන්නාලාදී ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී සමිධානන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී දාවීදගේ පුත් ජෝසෙප් ඔබේ බිරිඳ වන මාරියා පාවා ගන්නට පියනවන්න. මන්ද ගැප්ගෙන ඇත්තේ ශුද්ධාත්මයන්න් අනුහසින්. පුත්‍රයෙකු බිහි කරන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සියසෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොයයි කිය. මේ සියල්ල සිදු වූයේ සමිධානන් වහන්සේ දිවැසිවරයා ලවා කියවූ කීම ඉටුවන පිණිසය. එනම් මෙන්න කන්‍යාවක් ගැප්ගෙන පුත්‍රයෙකු බිහි කරන්නේය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත යනුය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමගය යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිධානන් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. එහෙත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමග එක් නොවිය. ඔහු උන්වහන්සේට ජේසුස් යන නාමය තැබේය. අපගේ තනිකමේදී අප සමගය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ලියන ලද්දේ බිල් ක්‍රවුඩර් විසිනි. හෙන්රි ඩේවිඩ් තෝරේ නගරයක් යනු බොහෝ අය එක්ව තනිව සිටින ස්ථානයක් කියා විස්තර කරයි. එම වචනවල සත්‍යයක් දෝංකාර දෙන්නේය. මාගේ තරුණ කාලයේදී තනි වූ මහතා තනි වූවන්ට පමණයි සහ එලියනර් රග්බි වැනි ගීත තනිකම සහ පාළුව අවධාරණය කළා. මෑත කාලයේදී ලෝකය දැක ඇති තනිකමේ කාලය වසංගත කාලය විය. සමාජ මාධ්‍ය එම තනිකම පෝෂණය කළේ සම්බන්ධතාවයක් නොමැති සන්ධි කිරීමක් ඇති කරමිනි. සමහර විට තනිකම අලුත් වසංගතයක්. මතෙව් යේසුස් වහන්සේගේ උත්පත්ති කතාව ලියන විට ඔහු අපට පවසා සිටියේ මේ සියල්ල සිදු වූයේ සමිධානන් වහන්සේ දිවැසිවරයා ලවා කියවූ කීම ඉටුවන පිණිසය. එනම් මෙන්න කන්‍යාවක් ගැප්ගෙන පුත්‍රයෙකු බිහි කරන්නේය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමග යනුයි. එය මොහොතක් මෙනෙහි කරලා බලන්න. දෙවියන් වහන්සේ අප සමගයි. ජේසුස් වහන්සේ තුළ ඇදහිලි වතුන් ලෙස අප කිසිදා තනි වී නැත. අපි ක්‍රිස්තුස් වහන්සේගේ පවුලට ඉපදී සිටිමු. එම පවුල ගෝලීය සහ යුගයන් සිසාරා යනු ඇති. අපොස්තල පාවුල මෙසේ කීවේ. එබැවින් ඔබ තවත් විදේශිකයෝවත් ආගන්තුකයෝවත් නොව ශුද්ධාත්මයන්න් සමග සහකාර පුරවැසියෝද දෙවියන් වහන්සේගේ පවුලේ දූ දරුවෝද වෙති. මම කිසිසේත් නුඹේ නහක්ව නොයමි. කිසි අයුරකින් නුඹව අත් නොහරිමේ කියා කියූ සෑම විට සිටින දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපට ලැබී තිබේ. අද ඔබ කුමකට මුහුණ දුන්නද? ඔබගේ ස්වර්ගීය පියාණන් ඔබත් සමග සිටින සේක. ජීවිතයේ අවිනිශ්චිතතා සහ අභියෝගයන්ට ඔබ මුහුණ දෙන විට ඔබට උදව් කිරීමට උන්වහන්සේට ඉඩ දෙන්න. උන්වහන්සේ ඔබ සමගයි. අපි ආශා කරමු. ස්තුතියි පියාණනි, ඔබගේ පවතින අභිමුඛය නිසා මම කිසිදා තනි නොවන්නෙමි. ආමෙන්. මොහොතක් සිතන්න, ඔබට තනිකම ඇත්තේ කවදාද? මෙම තනිකමේ හැඟීම ඔබට දැනෙන විට
ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඔබට වඩාත් පහසුවෙන් අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම වලට දිනපතා සවන් දීමට හෝ දිනපතා එය කියවීමට අපගේ මොබයිල් ඇප් එක ඔබගේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගත හැක. පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් මගින් Google Play Store හෝ Apple App Store වෙත පිවිස ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ඔබට ආශිර්වාදයක් වූවා නම් මේ ගැන අන් අයටද පවසන්න. හෙට දිනයේදීත් අප සමග එකතු වන්න කියා අපි ඔබට ආරාධනා කරමු. ඔබට ජේසු පිහිටයි.